හැමෝම ආදරෙන් පිළිගන්නවා අද අපේ මේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක් මේ ටිකේ උනන්දුවෙන් ඉන්න මාතෘකාවක්. ඒ තමයි මම දන්නවා ගොඩක් දෙනෙක් ගිය අවුරුද්දේ ඔක්තෝබර් සහ නොවැම්බර් වලදී ග්‍රීන් කාඩ් ලොටරි එකට ඇප්ලයි කරා. ඉතින් ඒ අය බලන් ඉන්නවා කවද්ද එයාලගේ රිසල්ට් එක නිකුත් කරන්න කියලා. ඉතින් දැන් ඒකට තියෙන ඇත්තටම මාසයකටත් වඩා අඩු කාලයක්. ඒ කියන්නේ ලබන මාසේ, ඒ කියන්නේ මැයි මාසේ 3 වෙනිදා තමයි රිසල්ට් එක ඉෂුව කරන්නේ. ඉතින් ඒ 3 වෙනිදා ඉඳන් ඔයාලට පුළුවන් රිසල්ට් එක බලා ගන්න ලබන අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනකම්. හැබැයි මම ඔයාලා උනන්දු කරනවා පුළුවන් තරම් ඉක්මනට ඒ රිසල්ට් එක චෙක් කරගන්න. මොකද ඔයා ඉක්මනට චෙක් කරගත්තොත් ඔයා වින් කරලා තිබ්බොත් එහෙම ඉතාමත් ඉක්මනින් ඔයාට පුළුවන් වෙන ඔයාගේ වීසා වලට අයදුම් කරලා ඔයාට ඇමරිකාවට එන්න. මොනයම් හෝ හේතුවකට පරක් වුණොත් එහෙම සමහර වෙලාවට ඔයාට ටයිම් එක මදි වෙන්න පුළුවන් මේ තියෙන ඔක්කොම වැඩ ටික කරගන්න. ඉතින් පුළුවන් තරම් ඉක්මනට රිසල්ට් එක ඉෂුව කරපු ගමන්ම dvprogram.state.gov කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවර වෙලා ඔයාලා සේව් කරන් තියෙන ඔයාගේ කන්ෆර්මේෂන් නම්බර් එක යූස් කරන් ඔයාගේ රිසල්ට් එක බලන්න. හැබැයි බැරි වෙලාවත් කාගේ හරි කන්ෆර්මේෂන් නම්බර් එක නැති වෙලා හෝ නැත්තම් සේව් කරපු තැන හොයාගන්න බැරුව හරි තිබෙනවා නම් ඒත් බය වෙන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ නම සහ බර්ත්ඩේ එක සහ ඔයා යූස් කරපු ඊමේල් ඇඩ්‍රස් එක යොදාගෙන ඔයාගේ රිසල්ට් එක බලා ගන්න. ඉතින් මේක හරිම ලේසි දෙයක්. ඒකින්ද ඔයාට සරලවම මේ කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ රිසල්ට් එක බලා ගන්න පුළුවන්. තව එකක් මම කියන්න ඕන කවමදාවත් ඔයාගේ රිසල්ට් එක ඔයාගේ ඊමේල් එකටවත් ඔයාගේ ෆෝන් නම්බර් එකටවත් එහෙම නැත්නම් ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එකටවත් එයාලා දන්වල එවන්නේ නැහැ. ඒකින්ද ඔයාටම සිද්ධ වෙනවා මේ කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවර වෙලා ඔයාගේ රිසල්ට් එක චෙක් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා සිලෙක්ට් වෙලා තියෙනවා නම් ඉදිරි ක්‍රියාමාර්ග අනුගමනය කරලා ඔයාගේ වීසා එක ලබා ගන්න. බැරි වෙලාවත් සිලෙක්ට් වෙලා නැත්නම් ඔයා ධෛර්යමත් වෙන්න එපා. මේ අවුරුද්දේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ආයේ ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ තියෙන DV ලොටරි එකට. ඒකින්ද පුළුවන් තරම් try කරන්න. මේක සමහරලාට එකපාරින්ම හරියන්නේ නැහැ. හැබැයි සමහරලාට ඔයා කීප අවුරුද්දක් try කරොත් ඔයාට මේකේ ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වෙන එකක් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රිසල්ට් එක ඉෂුව කරාමත් කොහොමද මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රිසල්ට් එක චෙක් කරගන්නේ කියන එක ගැන වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අපි ගිහිල්ලා එන්න.